මගේ ටක් බලනවා. මම ඒක උපකරණ බැරිව ගන්නයි කියලා. ආයිබෝ මචං. මොකද? අදෝ. Mau huti gane ba? Huti gane ba? Balagane baguti gane ba makin balagane. Mau mata apa ya indala? Hiawano. Hiwano. Man niawano. Mau mata apa ya indala? Hiawano. Hiwano. Mukata hiwano. Ema නෙවෙයි. ආපු වෙනලා ආවේ නියවනෝ. Rabalete hukumat aku yang indala. Pokoknya nanti macam mana mata hiawano. ආපු වෙලා ඉතින් මේ අමුතු වචනේ මට හිවනෝ කියන මොකද්ද? යකෝ කතා කරන්නේ දන්නේ නැද්ද ඔබ පෙරේතයා? Pokoknya pembalan ini dan lebih මේ නියවනෝ හිවනෝ මොකද්ද කියන්නේ? Mbak mata apa yang indala? Pokoknya tu macam mana hiawano. නියවනෝ. කියවනෝ. Anna. දන්නේ නැද්ද මං අනිත් පැත්තට දන්නේ නැද්ද? නියවනෝ. Bohong dia mata. Malah jama apa dah hal tu dejan tahu. මොකක්ද දෙයයන්ට යාළුවේ? Dejan tahu ni boleh tak itu apa dia tu dapat dengan rete nang dia dah boleh benda ni. ඒක අපුරු රීතිය හේදා යතු ගියොත් තමයි ගල්වලින් ගහවි ඔය. Kalau tak ada apa. මොකද තාත්තේ ගන්න? Malah tak apa dia dapat nikel apa dah garunam bunawal nama dia kau mesti dia. කොහොම ගියේ? Malah tak ada rete dia boleh benda kena tak apa dia dapat dengan. ඒත්තර සලකන මෙයා ඉඳගෙන. මොකක්ද? මොකද? Apa nak kan dah mangin ni. කොහෙද ඉන්නවද? Mandang ini kelam. එළඹ. කොළඹ. කොළඹ මොකද කරන්නේ? Bapak lama makan ada job dah. මොකක්ද ජොබ් එක? Mampu tak boleh malu kan. මෙයා පිටකොටි මහලු කනවා. ඒ කොහොමද මහලු කාලා? Iya par mata hituna gali enno ni gila. ගාලු වෙන්න ඕනේ ඒක. ඒ පාර මං කෙලඳින් නැග්ග මාතර බත් එක gali. එළඹි. කොළඹින් නැග්ග කොහෙන්ද නැග්ගේ කොළඹින්? මාතර බත් එක මාතර. ගාලා දෙන්න නැග්ග. ගාලට නැග්ගා. එපාර. ඒ පාර නගලින් මං ඉන්නකොට ඇවිල්ලා මගෙන් ඇහුවා. අරුවා මගාවට. කවුද? බොණ්ඩස්තර. කොංගොත්තර? බොණ්ඩස්තර. දොස්තර මහත්තයා. දොස්තර. හොඳයි කොංග. දොස්තර නෙවෙයි. දොස්තර. ඒක තමයි කරේ බොණ්ඩස්තර ආවේ කිව්වේ. එපාර. ඒ පාර ඇවිල්ලා මගෙන් ඇහුවා උඹ කොහෙටද කියලා. එපාර. මම කිව්වා ගාල්ලට ගිහින්. ගාලේ ගියා. ඔව්. එපාර. දීපන්නේක රුපියල් 99ක්. 99ක් දෙන්නවා. ඒක මං කෝ 99 නැතේක ඉඳලා කියාගන්නකෝ 100ක් තියෙන්නේ. අපා 100ක් දුන්නා. ඒක 100 අරගෙන මං ආව ගාල්ලට. අපර ගාලට ආවා. ඒ පාර මට කිව්වා බොණ්ඩස්තර ඇවිල්ලා දැන් ගාල්ලේට ගහපන් කියලා. කොන්දොත්තර කිව්ව මයිනේ ගාලේ ගියා. මං කෝ දීපන්නේක උතර රුපියල්. ඉතුරු රුපියලක් තිබ්බා. ඒ පාර මෝ මට කිව්වා මාළු ගාලේ නැති කියලා. එපාර මාළු ගාලේ නැතුව. මං ඒකට මගේ ඉතුරු රුපියල දෙන්නේ නැද්දයි කියලා. එපාර. දෙන්න විදියක් නැතයි කිව්වා. එනකො. මං කිව්වා මට දැනගන්න කිව්වා. සතර ඩ්‍රයිවර් කාර්යයට දෙන්න රටම හොඳ පාඩමක් උගන්වනවා කිව්වා. ඒ මොකද? ඒ මොකද කියලා කිව්වා. ඒ පාර මං කෝ බල හැමදාම අයින්තක මිනිස්සුන්ගේ රුපියල දෙකට දෙන්නේ යක්කුය. අද මටත් උඹලා ඉතින් නරක නියතේ කිව්වා. ඩ්‍රයිවර් කාර්යයට බොට දෙනකොට මටක හිටින පාඩමක්. මොකද කාද? ඒ පාර මම නෝ මොකද උඹ කරන්නේ අපිට. මං කෝ බලාගෙන කියලා කොන්නේ දෙයි. මොකද ඒ රුපියල දුන්නානේ. මං ගියා මාතරට. එපාර මාතර ගියා. මාතරට ගිහින් ඉතින් රුපියල් 10 මම මාතරින් බෑර පයින් ගාල්ලට ආවා. ඒකයි දඩුවම ඒකද? අපි තව කාටවත් කරන්නේ ඔය වගේ වගේ. කිසිම දඩුවමක් කරන්නේ කවදාවත් අපි මේ කරන දඩුවක්. එපාර. ඒ පාර මට ඉතින් එන්නෝනේ කියලා මාතර ගවිල මං කරන්නේ ඒකක් බොන්න කියලා ගියා ඉස්ටෑන්ඩ් එකට ඇතුලේ තියෙන කැන්ටිම පැත්තට. එපාර කැන්ටින් වල ගියා. කැන්ටිමේ තේ හදන එක මට අර එහෙන් පුප්පනවා මෙහෙන් පුප්පනවා නිකන් පුප්පාත් එකක් දැම්මා. දැන් නම් ගුණවත් වදනයක් මට කිව්වේ නෑ. ඒ මොකේ? අගේ කන්ද ගහන්න දීවේ.
අන්තිමට බුදින් කරනවලේ. ඒ පාර මට හිතුනේ යන්න ඕනේ කියලා ස්ටෑන්ඩ් එකට පැත්තට රවුමක් දාන්න. ඒ පාර ඉස්ටෑන්ඩ් එකට යන්න ඕනේ. ස්ටෑන්ඩ් යනකොට බොඩි බිල්ඩර් කෙනෙක් වගේ එක එක ඇවිල්ලා මගේ අර එහෙන් හැප්පෙනවා මෙහෙන් හැප්පෙනවා. ඒ පාර ලයින් අපිට මේ දුන්න කන් හරි කාලා කට ඉස්තු වෙනවා මට. ඒ මොකයි? මං එතන හිටිනා ගහපු ගමන් දින්නවා. අර හිටින බඩ පුරාම බුදික් කරලා ඒ පාර. ඒ පාර මට හිතුණා නිකන් යන්න ඕනේ කියලා බීච් එක පැත්තට අර කුඩේ ඉහළගෙන ජෝඩු වාඩි වෙලා ඉන්නේ. ඔව් ඔව්. මට හිතුණා නිකන් බලන්න යන්න ඕනේ කියලා. ඒ පාර මං යනකොට මෙන්න යකෝ අද්දකම නැති මිනිහෙක් වැල්ලේ ඩාන්ස් කරනවා. ඒ පාර මේ මිනිහාගේ අද්දකම නැහැ. ඔය අද්දක නැහැ. ඒ අද්දකම නැහැ. හිඟා කන මිනිස්සෙක් කියනවාට මිනිහා හරි දාන්න උඩින් වැල්ලේ ඩාන්ස් කරනවා. වැඩි ලාස් කරනවා. ඒ පාර මං ආවේ ඒ පාර ළඟට ගිහින් ආ. ඒ ඔය ඔව්. තමුදේ අද්දකම නැති තමුදේ ජෝන් එකේ වැල්ලේ ඩාන්ස් කරනවා. ආ. අපේ අතපය හතරම දිලා අපි මේ දුක් විඳිනකොට මොකක්ද ඒක තමුදේට තියෙන සතුට. ඒ පාර මූමට බැලන ඒ කාලයක් පෙරේට යන්න කිව්වා. මං ආවේ ඒ මොකටද කිව්වා. ආ. මම මේ වැල්ලේ ඩාන්ස් කරන මේක අද්දකම නැතිව පස්ස කහ ගන්න බැරුව දඟලන්නේ. නැති දිහා. අද්දකදී කොහමද? මම අගුලක් කතා කරන්නේ නැහැ. ඒ පාර බං මාත වින්දා වෙනකොට මට රාවුනේ ගියා. මං ගියා ඒ පාර අපේ ගමේ කඩේට. යනකොට මුදලා ඉන්න මම කතා කරා. මුදලාලි. මුදලාලි. ඒ පාර මුදලාලි නෑ තාත්තට නෑ මං ඉන්නේ ගූ කුමාරී කිව්වා. මුදලාලි මේ මුදලාලි අතක දූ කුමාරි නෑ. ඒ පාර මං කිව්වා ගූ කුමාරී. දූ කුමාරි. දූ කුමාරි. අනේ දූ කුමාර නඩ ගියා. මම නෑ මොකටද කිව්වා. මං කිව්වා මට කරුවල යන්න පේන තේක ටෝච් කාලා දාගන්න මට බැටරි කාලා දාගන්න ටෝච් කාලා ටිකක් දෙන්න. බැටරි කාලේ නෑ ටෝච් කාලේ නෑ. එහෙම නෑ ටෝච් එක දාන්න බැටරි කාලේ කිල්ලුවා. ඒකත් අරගෙන මං ආවා. එපාර ආවා. ඒ පාර එනකොට මොකද දන්නවද? ඒ පාර අපේ ගමේ පන්සලේ උත්තේදී. පන්සලේ උස්සේ. එපාර මං ඉතින් ගියා එන්නට මට දැන් පන්සලේ උත්තේ ගැන කියන්න වෙලාවක් නෑ. ඔව්. වෙලාවක් නැහැ වටින් පොඩෙන් දුක් වෙලානේ. ඒක රුදුනාම ඔක්කොම. මොකක්ද දන්නවද? ඒ පාර හාමුදුරුවෝ මං යනකොට මට කිව්වා හාමුදුරුවෝ ඒ පාර එහෙනම් අද ඉතින් මේ සාටු කන්දු වඩම්මනලා ඇස්ති කරන්නේ කියලා. ඒ පාර ඉතින් අද හෙට පොයේ කිව්වා. හෙට පොයේ. අද කොහොමද ධාතු මණ්ඩලයේ පිළිහිදි කරලා ධාතු වඩම්මන්න මේ රේස්ටි කරන්නේ. මං ඒ පාර කුරුන්ද පැත්තේ නිකන් රවුමක් දාලා බැලුවා. බලනකොට මෙන්න හොඳේ. ගෝවි මහත්තයා යන කුරුඳු ගාට අස්සේ. ඒ පාර මං බැලුවා කොහෙද කියලා ගෝවි මහත්තයා යනවා. කුරුඳු කන්දක් අස්සේ ගිහිල්ලා කුරුඳු ගස්වල මුල් හාරනවා. මං කරවලේ හිමින්තරේ කලිවලක් අරගෙන ගෝවි මහත්තයා ගොළුවට ගහලා හිමින්තරේ දංගේ ඇතුලින් ගෙනත් තිබ්බා. ඒ පාර ටිකක් ඉන්නකොට මෙන්න කෑ ගහනවා. දාදිය දනවල දාදිය දනවල. මං කරවලේ හිමින් හාමුදුරුවෝ කාමරේ යහපත අරන් ගිහලා පී අරගෙන කෝට් එක කරලා ආපහු හිමින්තරේ නිදි කරවල තිබ්බා. අපයි ටිකක් තිබ්බා. මෙන්න ඒ පාර ආයි කෑ ගහනවා. ඒ පාර කිනු ඊතලයි ඊතලයි. මං කරවලේ හොඳට හොඩල ඉවරලා ඒ පාර දෙවිට පවුඩර් වල කුස්සිය දෙවිට දෙහෙරම දැම්මා. අපේ පවුඩර් දැම්මා. ඒ පාර පවුඩර් ටික දෙහෙරම දාලා මං කරවලේ ගොවි මාත්‍ය හත්තියක් ඇතුලේ ඉඳලා විපක් උඩින් දීලා පොඩ්ඩක් රසින් දෙකේ කියලා තිබ්බා. නියම අපේ දෙයිතර. ඒ පාර මගේ ලොකු හාමුදුරුවෝ ඒව දාන වඩම් හන්දේ මේ දාටි වඩම්මන්න ලේසි දෙයි. දාටි වඩම්මන්න. මං කෝ ලේසි එකෝ යන් එකෝ එනන් දංගේ පැත්තේ. ඒ පාර ලොකු හාමුදුරුවෝ මා දෙන්නම ගිහින් ඉවරේලා ලොකු හාමුදුරුවෝ වෙනත් තිබුණා. හරිය මේ ගිලම්පට මුක්තිය. ගිලම්පට මුක්තිය. ලොකු හාමුදුරුවෝ ගිලම්පට මුක්තිය අරන් ඇවිල්ලා ඒ පාර අපි දෙන්න කරවලට ඒ පාර ගිලම්පට පොල් කට්ටක් බොනෝ. කොටු හාමුදුරුවෝ මා දෙන්නත් එක්ක ගොයි මහත්තයා නිර්වාණය අරිනවා. ආයි ගිලම්පට කට්ටක් බොනෝ. ආයි ගොයි මහත්තයා නිර්වාණය. ගිලම්පට කට්ට. ඒ පාර ආයි ගිලම්පට කට්ටක් බොනෝ. ගොයි මහත්තයා නිර්වාණය අරිනවා. ඊට පස්සේ මගෙන් ඇහුවා දැන් හාමුදුරුවෝ ඉවරයි කියලා. මං කිව්වා ඉවරයි කියලා. ඒ පාර එනවා හාමුදුරුවෝ හෙට පොයක් ළඟයි ඉක්මනට ධාතු කනඩුව වඩ මන ලාටි කරන්නේ. මම ඒ පාර පිළිගන්නේ පන්සලේට ගිහාමකට ගිහිල්ලා හිමීන් දැලේ වාඩිලා බඩ කක්කම පුතා මං ධාතු කනඩුව දෙන්නේ. මාරු ධාතු කනඩුව එපා. මෙන්න බුදුන් මේ හිල්ලත් උදේ පාන්දර රූම් ගාලා එනවා. ධාතු කනඩුවට වඩිනවා රූම් ගාලා යනවා. මෙන්න හිල්ලත් එනවා ධාතු කනඩුවට රූම් ගාලා වඩිනවා රූම් ගාලා යනවා. මාරු වැඩි ඉල්ල හැබැයි. හාමුදුරුවෝ මට කියන මෙදා පාර මං ධාතු වඩින්නා වෙනක වැඩි එක වන්න කනඩුවේ කොට පහත් වෙලා ඉන්නේ. ඒක නියම පහත් වෙන්න. මොකක්ද? ඔබ බඩ කඩਿੱතු වල කාලා අරන් රීලෙවලා අර මැත්තෝ ආලවාල එකනේ. මම පවක නරකාදී යනවලු. මොකද්ද? අර ආත්තු මගනේ. හාමුදුරුවෝ අනිද්දාව දෙත් එහෙම කැලලක් දෙකක් තියෙනවා. හොදේක කිසි නරකයක් නැහැ කියලා. අපෝ නරකක් නැහැ. නාගලෝකෙන් දලුවගෙනත් කියලා සත්‍යානික යනවා. නාගලෝකේ වෙන